සුබ දවසක්. මම අද කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ ගෑස් එක හොඳ කරන්න විනාඩි 2කින් දියබතක් හදාගන්නේ කියලා. මේකට ඔයාලට ඕන වෙන්නේ කලින් දවසේ වතුර දාගත්ත බත්. ඔයගොල්ලෝ දන්නවා දියබත් හදන්න කලින් බත් වලට වතුර දාලා තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට ඕන වෙනවා ඒ වගේ බත් ස්වල්පයක්. ඒ වගේම ඔයාලට ඕන වෙනවා පොල් කිරි සහ ලුණු අමමිරිස් ලුණු වගේ දේවල් ටිකක්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සරම අපි මේ දියබත් එක කන්න අවශ්‍ය පොල් කිරි එක හදාගමු. ඒක හදන්නේ ඔයා හොඳින් පොල් ගාගෙන හොඳ පැසිච්ච පෙල් ගෙඩියක් ගාගෙන ඒක හොඳින් කිරි මිරික ගන්න. ඊට පස්සේ ඔයාලට තේන එකට ලුණු ස්වල්පයක් දාලා ඊගවට සියඹලා බිකක් සියඹලා ස්වල්පයක් දාලා ඒ වගේම අමු මිරිස් ස්වල්පයක් ඕකට වැඩි සැර කන්න ඕන නම් මිරිස් ඕන ඒ වගේම ලුණු කපලා දාලා ගන්න එක. ඊට පස්සේ දැන් ඔයයි කිරි එක දියබත් එක කන්න සුදුසු කිරි එක ඔයා හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා තියෙන්නේ මම කලින් කිව්වා වගේ ඔයාලා වතුරට දාලා පෙඟෙන්න තියපු බත් ටික වතුරෙන් පෙරා ගන්නවා. වතුරෙන් පෙරාගෙන පෙඟනකට දාලා අර අපි සකසා ගත්ත අර පොල් කිරි එක අර ලුණු දාලා හදාගත්ත කිරි එක දාලා ආහාරයට ගන්න. මම මේ ජීවිත කාලය තුල අත්විඳලා තියෙන ගෑස්ට්‍රික් වලට හොඳම බෙහෙත තමයි දියබත්. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න.